ආයිබෝවන් නායෑමක් කියන්නේ පස්තට්ටුවක් භූකම්පනයකින් හෝ දිගෙන් දිගටම සිදුවන පාංශුකාදනයකින් කඳු බෑවුමක් ඔස්සේ ගල් සුන්බුන් හෝ මඩ විශාල වශයෙන් පහළට ගලා ඒමේ හෝ කඩා වැටීමේ ක්‍රියාවලියයි. එවැනි නායෑම් අවදානමක් ඇති ප්‍රදේශවල ජීවත් වන විට හෝ එවැනි ස්ථානයක ආරක්ෂාව තහවුරු කිරීමට ඔබට ගත හැකි ප්‍රධාන පියවර 5ක් පිළිබඳව අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම. අංක 1. විධිමත් ජලාපවහන පද්ධතිය සැකසීම. නායෑමක් සිදුවීමට බලපාන ප්‍රධානම සාධකය වන්නේ පස තුළට ජලය අධික ලෙස උරා ගැනීමයි. එමගින් පස බුරුල් වී බර වැඩි වී පහළට ලිස්සා යයි. නිසි ජලාපවහන පද්ධතියක් මගින් අපට මෙම අවදානම අවම කරගත හැකිය. ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද කිහිපයක් මෙන්න. වර්ෂා ජලය පොළවට උරා ගැනීමට පෙර එය වේගයෙන් පැස යාමට ක්‍රමවත් කාණු පද්ධතියක් සකස් කළ යුතුය. කඳු බැවුමේ හෙලින් ගලා යන ජලය පහළට ඒමට පෙර එය වෙනත් ආරක්ෂිත දෙසකට යොමු කළ යුතුය. ඒ වගේම කාණු වී හැඩයට හෝ යු හැඩයට සකස් කළ හැකිය. තවද ජලය කාන්දු නොවන ලෙස සිමෙන්ති හෝ කොන්ක්‍රීට් යොදා සකස් කළ යුතුය. සමහර විට පස ඇතුළ ජලය රැඳී තිබීම භයානක විය හැකිය. එම ජලය ඉවත් කිරීම සඳහා සිදුරු සහිත නල නොහොත් පොළොවේ යට සිදුරු සහිත ප්ලාස්ටික් නලවල දමා ඒවට බොරළු පුරවා ජලය කාන්දු වී යාමට සැලැස්වීම මගින් විධිමත් ජලාපවහන පද්ධතියක් සකස් කරගත හැකිය. අංක 2. නායෑම් සහ පස් කඩා වැටීම් පාලනය කිරීම සඳහා ශාක භාවිතා කිරීම. ජෛව ඉන්ජිනේරු විද්‍යාව ලෙස හඳුන්වන මෙය පිරිවැය අඩු මෙන්ම පරිසර හිතකාමී ක්‍රමයකි. ශාක මගින් පස ආරක්ෂා කරන්නේ ප්‍රධාන ආකාර දෙකකටය. එහි පළමුවෙන් යාන්ත්‍රික බලපෑම නොහොත් ශාක මුල් පස තුළට කිඳා බැස පස එකිනෙක නැංගුවරුමක් මෙන් බැඳ තබා ගනී. එහි දෙවැනි කාරණය තමයි ජල විද්‍යාත්මක බලපෑම. ඒ සිදුවන්නේ පට්‍ර මගින් වැහි බිඳු ඍජුවම පස තුළට වැටීම වළකා දමා මුල් මගින් පසේ ඇති අතිරික්ත ජලය උරා ගනී. මේ ක්‍රියාවලිය සඳහා වඩා සුදුසුම ශාක හා තෘණ වර්ග මොනවද කියලා කියනවා නම් සැවැන්දරා ශාකය කියන්නේ නායෑම් සහ පස සෝදා යාම සඳහා ලොව පුරා භාවිතා කරන සාර්ථකම ශාකයයි. මෙම ශාකයේ මුල් මීටර් 3ක් 4ක් නැත්නම් අඩි 10ක් 12ක් පමණ ගැඹුරට ඉතා වේගයෙන් විහිදී යයි. මෙම මුල් පස මනාව බැඳ තබා ගන්නා ජීවමාන බිත්තියක් ලෙසද ක්‍රියා කරයි. මෙම ශාකයේ සමෝච රේඛා ආකාරයෙන් නොත් හරස් අතර සිටුවීමෙන් පස කඩා වැටීම වළක්වා ගත හැකිය. ඒ වගේම උණ ශාකයේද බෑවුම් සහිත ස්ථානවල සිටුවීමට ඉතා යෝග්‍ය ශාකයකි. උණ ශාකයේ මූල පද්ධතිය පසුමතු පිට ස්තර ඉතා තදින් අල්ලා ගනී. එමෙන්ම ඉතා ඉක්මනින් වර්ධනය වෙන ශාකයයි. විශාල උණ පඳුරු නිසා බෑවුමට අධික බරක් එක් නොවන ලෙස ඒවා නඩත්තු කළ යුතුය. තවද ගැඹුරට මුල් විහිදෙන දේශීය ශාක අතර නා, කුඹුක්, මී සහ කොස් වැනි ශාක මැද සහ පහළ ප්‍රදේශවල සිටුවීම සුදුසුය. මෙම ශාකවල මූල පද්ධතිය සිරස්ව බැස යාම නිසා පස ලිස්සා යාමට ඇති ඉඩකඩ අඩු කරයි. අංක 3. භූමියේ සිදුවන වෙනස්කම්. නායෑමක් සිදුවීමට පෙර සබාදහම් විසින් විවිධ පූර්ව අනතුරු හැඟීම් සලකුණු පෙන්වනු ලබයි. මේවා පිළිබඳව අවධානයෙන් සිටීම මගින් ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීමට විශාල අවස්ථාවක් ලැබේ. එහි පළමුවෙන් පොළොව සහ පසෙහි ඇතිවන වෙනස්කම් වේ. බෑවුම් සහිත ස්ථානවල හෝ ඒ අසල පොළොවෙහි අලුත් තිරිතැලීම් ඇතිවීම, එයින් පැලුම් කාලයක් සමග පළල් වේ නම් ඒවා ඉතා අවදානම් සහගත වේ. තවද බෑවුමක ඉහළ කොටස ගිලා බැසීම හෝ බෑවුමේ පාමුල පස ඉදිරියෙන් නෙරා යාම, පස් පීඩලි හෝ ගල් කෑන් නිතර නිතර බෑවුමේ පහළට පෙරලීම වැනි වෙනස්කම් පිළිබඳ අවධානය සිටීම වැදගත් වේ. තවද කලින් ජලය නොතිබුණු ස්ථානවල එකවරම ජලය මතුවීම හෝ උල්පත් වලින් හෝ ලිං වලින් එන ජලය එකවරම බොර පැහැයට හැරීම පස ඇතුළතින් සෝදා යාමට හඟවන ලක්ෂණ වේ. තවද නිවසේ බිත්තිවල විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණුවල හෝ ගෙබිමේ අලුතෙන් පැලුම් ඇතිවීම, බිත්ති සහ පොළව සුළු වශයෙන් ඇලවීම නිසා නිවසේ දොරවල් සහ ජනෙල් පෙර පරිදි ඇරීමට හෝ බැසීමට නොහැකි වීම භූමියේ සිදුවන වෙනස්කම් කිහිපයකි. අංක 4. අවදිමත් ඉදිකිරීම සහ කැපීම් සීමා කිරීම. නායෑම් බහුල කඳුකර ප්‍රදේශවල සිදු කරන අවදිමත් ඉදිකිරීම සහ පස් කැපීම් නායෑමක් සිදුවීමට ඇති ඉඩකඩ 80%කින් පමණ වැඩි කරයි. බෑවුම සහිත ප්‍රදේශයක ඉදිකිරීමක් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කළ යුතුය. බෑවුමක් අංශක 90කට සිරස්ව කැපීම ඉතාමත් අනතුරුදායක වේ. උස් බෑවුමක් එකවරම කැපීම වෙනුවට පියගැට පෙළක් ආකාරයට කැපීම මගින් පසේ ස්ථාවරත්වය රැකගත හැකිය. මේ ස්වභාවය අනුව කැපිය යුතු ආරක්ෂිත කෝණය තීරණය වේ. සාමාන්‍යයෙන් බෑවුමක් පාමුල කැපීම මගින් මුළු කන්දම අස්ථාවර විය හැකියි. අවදිමත් ඉදිකිරීම මගින් නායෑම් බහුලව සිදුවිය හැකිය. අංක 5. පූර්ව අනතුරු හැඟවීම සහ ආරක්ෂිත පියවර අනුගමනය කිරීම. නායෑම් අනතුරක් සිදුවීමට පෙර සහ සිදුවන අවස්ථාවේදී ඔබ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ඔබ නිසි දැනුවත්භාවයකින් සිටීම
ජීවිත ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම මඟයි. ශ්‍රී ලංකාවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය NBRO විසින් වර්ෂාපතනය මත පදනම් වූ අනතුරු හැඟවීම් මට්ටම් 3ක් නිකුත් කරයි. එහි පළමුවැන්න ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇතනම් අවදානම් ලක්ෂණ ගැන අවධානයෙන් සිටිය යුතුය. දෙවැන්න වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇතනම් ඕනෑම මොහොතක ඉවත් වීමට අවශ්‍ය බඩු බාහිර ආදී සූදානම් කරගත යුතුය. වන කාරණය නම් වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇතනම් හෝ වර්ෂාපතනය දිගින් දිගටම පවතී නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යා යුතුය. හදිසි අවස්ථාවකදී බෑගයක් සූදානම් කර තබා ගැනීමේදී එයට ඇතුළත් කළ යුතු අනිවාර්ය දේ අතර වැදගත් ලිපි ලේඛන, දින කිහිපයකට අවශ්‍ය ඖෂධ වර්ග, වියලි ආහාර සහ ජල බෝතලයක්, විදුලි පම්දමක් සහ අමතර බැටරි වගේම ප්‍රථමාධාර කට්ටලයක් සහ ජංගම දුරකථනය සඳහා පවර් බෑන්කයක් රැගෙන යාමට සකසාගත යුතුය. පිළිබඳව ඔබ සිතන දේත් පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තර YouTube නාලිකාවත් subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔබට ජය.